grade 10 basket subjects වලට English literature select කරන් ඉන්න ඔයාලටයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලගේ English literature book එකේ තියෙන novels, prose, ඊට පස්සේ dramas, short stories දැකලා බය වෙලා ඉන්නේ. බය වෙන්න එපා. මේක තමයි foundation එක literary devices. Literary devices කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් poem එකකදී, short story එකකදී, novel එකකදී ඔයාලට මූලිකවම මුණ ගැහෙන දේ. ඉතින් මේ ඔයාලා දෙයක් ඇනලයිස් කරද්දී අනිවාර්යෙන්ම මේ ටික වැදගත් වෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට මොනවද මේ literary devices කියලා බලන්න. The first one පළවෙනි එක තමයි metaphor. Metaphor කියන්නේ a direct comparison without using like or as. ඒ කියන්නේ මේ like or as යොදාගන්නේ නැතුව අපි දෙයක් සංසන්දනය කරනවා. Time is money. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ time is money කියන එකේ like or as අපි භාවිතා කරලා නැහැ. එතකොට මේක direct comparison එකක්. මේවට අපි කියන්නේ metaphor කියලා. Number 2 simile. Simile කියන්නේ comparison using with like or as brave as a lion. සිංහෙක් වගේ නිර්භීත. ඔයාලට poems වල මේවා ගොඩාක් හම්බෙනවා. මෙහෙම එකක් දැක්කොත් මතක තියාගන්න this is a simile. Okay? Like or as. Number 3 alteration. Repetition of same sound. She sells, she sells. ඔයාලට පේනවා ඇති she sells. මේක rhyming pattern එකක් නෙවෙයි. She sells, she sells. මේක alliteration එකක්. Repetition of same sound. Alteration. Next one is personification. Giving human qualities to non-human things. ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිස් පණ නැති දේවල් වලට අපි මිනිස් ගතිගුණ ආරෝපණය කරනවා. The wind whispered. ඒ වගේ සාමාන්‍ය හුළඟ කියන දේ අපි කිව්වොත් පණ නැති දෙයක් නේ. මේක නිකම් පණ තියෙන සජීවි පණ කියන්නේ හිතලා එයාට පණ ඇවිල්ලා කරන දෙයක් විදිහට දැනෙන ස්පෙෂල් රිවර් නයිල් මේකත් හම්බෙනවා ඔයාලට. ඒ වගේ evening star මේ වගේ poems වල සාමාන්‍යයෙන් මේ personification දකින්න පුළුවන්. Imagery. Imagery කියන්නේ අපි සාමාන්‍යම images කියන්නේ ඒ කියන්නේ පින්තූර වලටනේ. ඒ වගේ imagery කියන්නේ දෙයක් මනංකල්පිත රූපයක්. Visual imageries අපි සාමාන්‍යයෙන් poems වලට short story prose වගේ ඒවට ගියාම novels වලත් එහෙම තියෙනවා. ඒ කියන්නේ ඔය අපි poet use කරලා තියෙන. ඒ කියන්නේ author use කරලා තියෙන සාමාන්‍ය symbols environment එකක් වෙන්න පුළුවන්, waterfall එකක්, wind එකක්, ගහක ඒ කියන්නේ ගහක් වෙන්න පුළුවන්. මොකක් හරි පණ ඇති හෝ පණ නැති දෙයක් ඒ symbol එකක් අපි මොකක් හරි visual imageries වලින් ඔයාලට දැනෙනවා. අපි දැන් මෙතෙන්ට දියැලක් කිව්වොත් අපි එතන දැනෙනවා. ඒක කියන්නේ waterfall, the evening star, එතකොට wild animals ලා දැන් ඔයාලා මේ කළුවර රාත්‍රින් ඒ ඔක්කොම ඔයාලට දැනෙනවා. ඉතින් ඒවට අපි කියන්නේ imageries කියලා. example එකක් විදිහට ගත්තොත් the golden sun set behind the hills. දැන් මේක කියද්දී ඔයාලට දැනෙනවා ඇති the golden sunset. ලස්සන දීප්තිමත් ඉර set උනාලු කොහෙද? sunset උනා behind the hills. කන්ද පිටුපස්සෙන් පසුපස. දැන් සාමාන්‍ය sunset වෙන්නේ බටහිරින් නේද? western side එකේ එන්නේ. එතකොට ඔයාලට හිතෙන්නේ නැති මේක evening time එකක් කියලා. එතකොට මේ වගේ වල තමයි අපි visual imageries කියලා කියන්නේ. මේ වගේ ඔයාලට ගොඩාක් වෙලාවට හම්බ වෙන හැම poem එකකම වගේ තියෙනවා visual imagery එක. Irony. When the opposite what expect to happens. සරලම කිව්වා. හිතන දේ නෙමෙයි වෙන්නේ. වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නෙත් නෑ. වෙන දේ හිතා ගන්නත් බෑ. Irony. ඔයාලා හිතන දේ නෙමෙයි වෙන්නේ. Okay? Irony. Exaggerations for effect. ඒ කියන්නේ I have told you a million times. අම්ම බනිද්දි කියනවා නේද? මං ඔයාට ඔක 100 පාරක් කියලා ඇති 10 පාරක් කියලා ඇති කියලා නෑ. එහෙම කියලා නෑනේ. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් අතිශයෝක්තියෙන් දෙයක් කියන්නේ අපි නිශංක මල්ල රජුරෝ වගේ ගොඩාක් ඔයාගේ ඉන්ස්ක්‍රිප්ෂන්ස් වල යාගෙන අතිශයෝක්තියෙන් කියන්නේ ඒ a main message or the lesson of the story. ඕනම poem එක, ඕනම short story එක, ඕනම prose එක, novel එක, there's a main message or a lesson from the story or something. Okay? පාඩමක් දෙනවා. අපි river nile ගත්තත් කොහොමද අපි natural things ආරක්ෂා කරගෙන ස්වභාවික දේවල් ආරක්ෂා කරන්න කියලා message එකක් දෙනවා. ඉතින් මේකෙන් කතා කරන්නේ theme එකෙන් කතා කරන්නේ ඔය හැම එකම වලට හම්බ වෙනවා theme එකක්.
හැම එකම මේන් අයිඩියා එකක් තියෙනවා. ටීම් එකෙන් කතා කරන්නේ මේ මේන් අයිඩියා එක ලෙසන් හරි නැත්නම් ප්‍රධානම දේ. conflict. The problem in the story. අපි ගත්තොත් ද ලම්බර් රූම් එකේ තියෙනව නේද? ආන්ටි ඔතොරිටිව්. එතකොට ළමයිට හැමතිස්සම ආන්ටිගේ ඔතොරිටිව් එක යටතේ ළමයි කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ වගේ සාමාන්‍යයෙන් ප්‍රොබ්ලම්ස් රයිස් වෙනවා. ප්‍රශ්න එනවා. ඒකට අපි කියන්නේ conflict කියලා. ඔයාලට මේ conflicts දකින්න පුළුවන් short story වල, novels වල, ඒ වගේ දේවල් වල ඔයාලට මේ especially මේ වගේ දේවල් meet වෙනවා. Plot. A sequence of events in a story කියන්නේ story එක මුල මැද අග ලස්සනට flow වෙනවා. ඉතින් මේකට අපි කියන්නේ plot එකක් කියලා. ඒ characters කියන්නේ චරිත. සාමාන්‍ය short story එක, drama එක, prose එක, ඕනම එක novel එක ඔයාලට characters හම් වෙන්න පුළුවන්. චරිත. ඉතින් මේ අනිවාර්යෙන් ඔයාලා ඒක අපි රීඩ් කරද්දී ඒක ගැන ඒකට යද්දී අනිවාර්යෙන්ම ඔයාලා මේ characters මොනවද කියලා අඳුර ගන්නත් ඕන. ඉතින් අද අපි කතා කරේ මොනවද මේ literary devices කියලා. අනිවාර්යෙන්ම ඔයාලට literature textbook එකට යන්න කලින් මේ novels, poems ටික start කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලට මේ literary devices ගැන හොඳ අවබෝධයක් ඇතිව තමයි ඉන්න ඕනි. ඉතින් ඊළඟ දවසේ අපි අපේ අලුත් poem එක start කරනවා. ඉතින් එතකොට ඔයාලා මේ ගැන හොඳ අවබෝධයක් තිබ්බොත් ඔයාලට මම poem එක explain කරද්දී ඔයාලට තේරෙයි මොකද්ද මේ poem එකේ literary devices කොහොමද මේවා මේ poem එකේ set වෙලා තියෙන්නේ කියලා ඔයාලට හොඳ understanding එකක් තියෙවි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු see you soon.